මල්වර වෙන්නෙම ඒක සංඥා කරන්නේ දරුවෙක් නිර්මාණයට. ඉතින් ඒක නිසා ගර්භාෂය ඇතුලේ තියෙන බිත්ති වැදගත්. ඒ බිත්ති ගැලවිලා යනවා තමයි මේ ආර්තවය කියලා කියන්නේ. ඉතින් මේක ලාපැහැයකට බර වෙලා ගියොත් එම එතනින් කියන්නේ ගර්භාෂ බිත්තියේ තියෙන පෝෂණය අඩුයි කියන එක. අපි දකිනවා ටිකක් කළු පාටට හුරු, තද කෝපි පාටට හුරු කැටි කැටි වශයෙන් යන කාන්තාව. මේ PCOS තියෙන කාන්තාව කියනවා ටිකක් තද දුඹුරු පාටට වගේ තමයි ආර්තවය පටන් ගන්න. දවසක් විතර ඒ විදියට ගිහිල්ලා තමයි දෙවනි දවසේදී සාමාන්‍ය රත් පැහැයට හැරෙන්නේ කියලා. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් වඩාත්ම සුදුසු වෙනවා එවැනි වස්ත්‍ර වර්ග නිසියාකාරයෙන් භාවිත කිරීම වැදගත් වෙනවා. දිගින් දිගටම එකම වස්ත්‍රයක ඇඳ පැළඳගෙන ඉඳීම, දිනේ පුරාම එකම මේ සනිපාරක්ෂක තුවාවක් පැළඳීම, එවැනි ගැටලු නිසා ගොඩක් වෙලාවට යෝනි මාර්ගය ආශ්‍රිතව දිලීර ආසාදන, එතකොට සුදයාම වගේ තත්ත්ව බැක්ටීරියා ආසාදන වැඩ කරන්නට පුළුවන්.